අවන් පඩියට කරන එකක් නෙවෙයි යා. පඩියට කරන එකක් නෙවෙයි. මහ ලොකු පඩි හම්බ වෙනවද ආමිගේ කොල්ලන්ට? උන්ට අවංකවම රට ගැන බොක්කෙන් හැඟීමක් තියෙන්න ඕන. අවංකවම රට ගැන හැඟීමක් තියෙන එකෙක් විතරයි යුද බිමේ ඉස්සරහින් ඉන්නේ. උණ්ඩ එන බව දැන දැන. ඌ දන්නවා තව සුළු මොහොතකින් කොහෙන් හරි එකක් එන්න බලන් තමන්ගේ ඔලු කටු කුඩු වෙලා යන. ඒ දැන දැන හිටගෙන ඉන්නවා. උන්ට කියනවනේ, උන්ට බයිනවනේ ජාතිවාදියෝ කියලා. අටපා සාමිකාරයෝ කියනවා. අදින් පස්සේ උඹලා අටපා සාමිකාරයෝ යකෝ ආයිත් උඹලට රණවිරෝ කියන්නේ ආයිත්. මේ උන් නිසා රැකිලා ඉන්නේ උන් මේ ඇතුලේ දාන සොමි මම මේ කියන්නේ. අර හරි උන් හින්දා රැකෙන්නේ. කොටි ටික එන්නේ නැතුව හිටිය උන් හින්දා. මෙහි ਵਿਚාර ලියන්නේ. නාස් විදගත්තු, කන් විදගත්තු, පෙනුමෙන් පිරිමි වුණාට ඇතුලෙන් ගෑනු වෙච්ච උන්. කියනවනේ අපරාධ කළා කියලා. ආක්‍රමණිකයා කියන්නේ එකක්, බේරා ගන්නා කෙනා කියන්නේ එකක්. එතනින් කවුද හොඳ නැත්තේ? ආක්‍රමණිකයයි හොඳ නැත්තේ. මොකಾದ හොඳ? ආක්‍රමණයෙන් අනිත් අයව ගලවා ගන්නා කෙනා හොඳයි. මෙවුන්ට මේ දෙක තේරෙන්නේ නැහැ. ආක්‍රමණිකයයි ගලවා ගන්නයි කියන එකේ වෙනස තේරෙන්නේ නැහැ. දැන් අපේ ආමියක කොහේ හරි ආක්‍රමණය කරන්න ගියාද? නෑ. අර චූටි කොටු පැටව අනම්මනම් හුට පැටව හිටපෙවුන් ආක්‍රමණය කරන්න ආපු බිම අපේ උන්ගෙන් බේරගත්තා. ආක්‍රමණිකයා එන්නේ වෛරයෙන්. බේරගන්න කෙනා එන්නේ අන්න අයගෙන මෙත් සිතින්. හැබැයි දෙන්නටම ගන්න වෙන්නේ ආයුධ. දැන් උන් එහෙන් වෙඩි තියද්දි අපේ උන් සාස්පාන් අරගෙන ගිහිල්ලා හරියනවා. දෙකම එකට තියෙන්නේ බැයි. දෙන්නම එකම ආයුධය ගත්තට චේතනා දෙකක්. මේක තේරෙන්නේ නැහැ මේ අලුත් පිණුම්කාරයින්ට. ආයුධයක් අතේ තියන් ඉන්න කෙල්ලෙක් අපේ මේ හමුදා සෙබලියක් පින්තූරේ දාලා උඩින් දාලා යුද්ධයේහි වීරත්වයක් නොමැති බව ඔබේ දරුවාට කියා දෙන්න. යුද්ධයේහි වීරත්වයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ආක්‍රමණිකයාගෙන් අනිත් අය ගලවා ගන්නා අයට අපි කියනවා විරුව. වැඩේ තියෙන්නේ දැන් මහවිරුව කියලා සමලන්නේ මොකද? මහවිරුව සමරුම කියලා සමරන්නේ කාවද? බේරගත්ත අයවද ආක්‍රමණිකයෝද? වයර් මාරු වෙලා තියෙන්නේ. එතන අපිට යන්තම් මේ රටට මොලේ පෑදේවා අනාගතේ අපේ විරුව සමරන්න. විරුවා කියන්නේ බේරගත්ත කෙනාට. අනිත් එකාට කියන්නේ මරුවා කියලා. රටට ආදරය කරන එක තමයි කවදා හරි ඒ රටේ මිනිස්සුන්ට ආදරය කරන්නේ.